රසම රස පිරුණු රොලන් කේක් එකක්. එහෙමත් නැත්නම් බස්බෝස හදමුද? ටක් ගාලා මේ පැත්තට එන්න. රොලන් කෝප්ප එකහමාරයි, කුඩු කරගත්ත සීනි කෝප්ප භාගයයි, ඕන වෙනවා ඩෙසිකේටඩ් කොකනට්. ඒ නැත්නම් මම මේ කලා වගේ පොඩ්ඩක් කබලි බැදලා දියගතිය නැති කරගත්ත පොල් කෝප්ප භාගයයි. බේකින් පවුඩර් තේ හැන්දයි, කේක් පිටි නැත්නම් පාන් පිටි කෝප්ප එකයි. මේ ටික ඔක්කොම දාලා හොඳට පොඩ්ඩක් මික්ස් කරගන්න මේ වගේ. හොඳට මික්ස් වුණාට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලිටර් 200ක් තමයි මම මෙතනදී ගන්නෙ. එකක් දා ගන්නවා. බිත්තර දෙකක් එකතු කර ගන්නවා. මේ තියෙන බටර් මෙල්ට් කරගත්ත බටර් කෝප්ප භාගයකුත් එකතු කරලා වැනිලා මෝඩියකුත් අපි මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට ස්පැචුලා එකකින් මික්ස් කරගන්න ඕනේ. මම මේක බේක් කරගන්න ලෑස්ති කරගෙන තියෙන්නේ 8x8 කේක් ට්‍රේ එකක්. ඉතින්මට මේ වගේ බැටර් එක දාලා ඔයාලට කැමති නම් උඩින් ආමන්ඩ් කජු වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඔයාලා නෝමල් කේක් බේක් කරන උෂ්ණත්වය යටතේ ආවන් එකට දාලා බේක් කරගන්න. අපිට අන්තිමේදී මෙන්න මේ වගේ ෂුගර් සිරප් එක හදා ගන්න ඕන වෙනවා. සීනි කෝප්ප කාලයි, වතුර කෝප්ප කාලයි, දෙහිලිලි පොඩ්ඩයි. හැදුනට පස්සේ මෙන්න මේ වගේ උණු උණුවේම කේක් එකට එකතු කරගන්න. අර දෙහි වලින් හොඳ සුවඳක් එනවා. ඕක දවසක් එළි වෙනකම් ෆ්‍රිජ් එකේ දාලා කාලා බලන්නකෝ රස කොහොමද කියලා.